මම අද දී බැලුවා මේ ડોකියුමන්ටරි එක ටාවේස් ගැන. ටාවේස්ව වෙනස් කරපු ආකාරය. වෙනස මිනිස්සු ගැන අපිට වෙනසක් ඕන. මම ඒක දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුණේ මේ ලංකාවද කියලා. ලංකාවේ මේකම නේද උනේ කියලා. මිනිස්සුගේ වෙනස ඇතිකරන්න නිවාස යෝජනා ක්‍රම සංවර්ධනය ඇතිවෙමින් රට එක ගමන්කට ගමන් කරගන්න පටන් ගත්ත ශාවේස්ගේ. ඔහු ස්වාධීනව කටයුතු කරනවා. උදේ එකම ඇමරිකන් අධිරාජ්‍යවාදය එතෙන්ට ඇතුල් වෙලා ඒක ක්‍රමානුකූලව උන්ට විරුද්ධව ගෙනිච්ච කුමන්ත්‍රණය. ඒකම අර එක්කෙනෙක් ඇවිල්ලා අත් කරගෙන අගමැති වශයෙන් ජනාධිපතිවරයා වශයෙන් දියුරුම් දීලා ඒ අවස්ථාව පිළිබිඹු වෙනකොට පාරට බහලා කෑ ගහනකොට පෙළපාලි යනකොට වෙනසක් ඇති විය යුතුයයි හඬ නගනකොට ඇත්ත වශයෙන්ම මම හිතුවා ලංකාවේ මේ දේම නේද මේ වෙනස සිදු කරේ ඒ අය විසින් කියලා. ඒ ડોකියුමන්ටරි එකේ කතා කරනවා එක ජනතාව. අද මම සමහර වෙලාවට ලංකාවේ ගිහිල්ලා කතා කරනකොට ඔවුන් කියන දේ අපේ රටේ කියන දේම තමයි ඒ රටේ කිව්වේ. ඔහුගේ වෙනස් වීමත් එක්ක නැතිවීමත් එක්ක ඔවුන්ගේ ගැන කනගාටුයි. ජනතාව ඇත්ත වශයෙන්ම වෙනසක් බලාපොරොත්තු වෙනවා. නැත්තේ නෑ. මොකද ඒක මාස අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන ක්‍රමානුකූලව ජනතාවගේ හදවත් වලට මේ වෙනස පිළිබඳව පණිවුඩය Facebook එක හරහා එවුවා. ඒකෙන් මිනිසුන්ට පොඩි වෙනසක් ඕන වුණා. මම හිතන විදියට සමහර වැඩි කොටසකට එතෙන්දිත් ඒකේ ඕන උපක්‍රමශීලී වුණා. අපි දන්නවා අපි දැක්කා යම් බලවේග හදලා ඒවා හැදුවේ කවුද? ඔවුන් ක්‍රියාත්මක වුණේ කොයි ආකාරයෙන්ද කියලා දැන් අපිට ආපස්සට හැරිලා බලනකොට පේනවා මේක ඇතුලේ යම් කිසි දෙයක් තියෙනවා කියලා. මෝඩිට මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් දුන් ඒ කාලය තුල ඇතිවෙච්ච ප්‍රශ්නයක් උඩ ඇමරිකාවට වීසා දුන්නේ නැහැ. නමුත් අපේ රටේ එවැනිම තත්වයකට ගොඩනැගෙන්න හිටපු කෙනෙකුට වීසා දීලා යුරෝපයේ හවලා ඇමරිකාවේ මාසයක් ගිහිල්ලා එන්න පුළුවන් ශක්තිය තිබුණා. එතකොට මේවා පිළිබඳව දැන් නැවත අපිට හිතන්න සිද්ධ වෙනවා. මේවා කොහෙන් ආපු පිල්ලිද? මොන් හිටියේ කොහෙද? පක්ෂයක් තුල ඇතුලේ ඉඳගෙන අවුරුදු දෙකක් මාරක් ඔවුන් කියන විදිහට මම දන්නේ නැහැ. ඔවුන්ම කියනවා ඔවුන් මාස අවුරුදු දෙකමාරක් තිස්සේ ඉඳගෙන මේක සාකච්ඡා කරා. එහෙම නැත්නම් මේක කුමන්ත්‍රණය කරා. අපේ භාෂාවෙන් කියනවා නම් ඒක කුමන්ත්‍රණයක්. ඔවුන්ගේ භාෂාවෙන් කියන අපි මේ වෙනස කරන සාකච්ඡා කරා. මේ තමයි වෙනස. ඒකත් එක්ක තමයි මේ රටේ අපිට විච පරිසරය ඒ කියන කාලය තුල ඒකත් අපේ රාජ්‍යයක් වෙලුණා. දවස් 100 විශාල බලාපොරොත්තු තිබුණා. මේ දවස් 100 කොහොමද ගත වුනේ? රටට වැඩදායී දෙයක් සිදු වුණා. රටේ ආර්ථිකය කඩා හැරිලා. සංවර්ධනයේ හිමම ඇන හිටියා. හරියට බ්‍රේක් ගැහුවා.
මම පුදුම වුණා මේ මොකද්ද මේ කරන්නේ කියලා. එකපාරට පාර හදන එක, හයිවේ එක හදන එක තහනම් කරා. රේල්වේ එක යන එක තහනම් කරා. මේක මහා විශාල දූෂණයක් කියලා මේ ඔක්කොම තහනම් කරා. රටේ සංවර්ධනය නැවතුණා ගමන් හැම කෙනෙකුට මේක බලපෑවා. පළවෙනි මාසය, දෙවෙනි මාසය, තුන්වෙනි මාසය මොකද උගා සමාගම් අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්ද හින්දු සිංහල අලුත් අවුරුද්ද නිසා ඔවුන්ට යම්කිසි මුදලක් දෙන්න ඕන කියලා කියන පරමාර්ථයෙන් ඔවුන්ව ගෙනිච්චා එතෙන්ට යනකම්. යම්කිසි නඩත්තු කරා. ඊට පස්සේ මේ ඉංජිනේරුවාගේ ඉඳලා කළමනාකරණේ ඉඳලා කම්කරුවා දක්වා රැකියාවෙන් හස් කරා. එතනින් ඒ ආයතන වලින් එහෙම හස් කරනකොට දැන් බලන්න ගමේ තිබිච්ච වැලි ගමේ ගල් කඩන මිනිහා ගල් කොරිස් වල වැඩ ඇන හිටියා. දැන් මේකේ වැඩ කරන්නේ විශාල ධනවතුන්ද නැහැ. එදා වේල ඛණ්ඩ හම්බ කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු. දැන් ගල් කොරියකේ කම්කරුවාගේ ඉඳලා වැලි අදින කම්කරුවාගේ ඉඳලා ටිපර් එකේ එලවපු ඩ්‍රයිවර්ගේ ඉඳලා ක්ලීනර්ගේ ඉඳලා වැලක්ම විරක්‍යාවෙන් පෙළෙන පටන් ගත්තා. රැකියාව නැති වුණා. උන්ට යැපෙන්න මාර්ගයක් නැති වුණා. උන්ගේ දරුවට ඉස්කෝලේ ගෙනියන්න ඉස්කෝලේ අඳින්න අඳුමක් අරන් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සිංහල අවුරුද්දේ ඇඳුමක් අඳින්න පුළුවන් වුණේ නැහැ. අලුත් ඇඳුමක්. ගෙදර කිරිබත් තියුනේ නැහැ. ඉතින් මේ தত্ত্বය රටේ ඇති උනේ මේ කලමනාකරණයේ වරදක් කියලායි මම විශ්වාස කරනවා. ඔබ කලමනාකරුවන් වශයෙන්. ඔබ දන්නවා මට වඩා හොඳට මේක. ඉතින් ඒකින්ද රට අද එක තැන පල් වෙනවා විතර නෙවෙයි ආපස්සට ඉතා ශීඝ්‍රයෙන් යනවා. මේ රට සංවර්ධනය කරන වේගෙන් මේවා සංවර්ධනය වෙනකොට මේ විරුද්ධ පක්ෂයට ඕන වුණා මඩ ගන්න. ඒකට මොකද්ද කරන්නේ උත්තරේ? මිනිස්සුත් කියන්නද මේ පාරවල් එපයි කියලා? බෑ. කාපට් පාර එපයි කියලා කියන්න උනා. මිනිස්සු පිළිගන්නේ නැහැ. එහෙනම් වඩා පාලම හදනවට එපයි කියන්නද බෑ. එහෙනම් වඩාත්ම ලේසි මොකද්ද? මේ සංවර්ධනයේදී පහර ගන්න. ඕ මේකෙන් හම්බ කරා. මේකෙන් ගැවුවා කොමිස්. මේ කොමිස්සින්ද තමයි මේ වැඩ කරන්නේ. දැන් බලන්න ඒක තුල ඇති වෙන්නේ මොකද්ද? මිනිහා දෙපාරක් මිනිහා වෙනස් කරනවා. අර සංවර්ධනය සම්පූර්ණයෙන්ම ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔවුන්ගේ හිත තුලින් ඈත් කරා. ඉතාලම සූක්ෂම ලෙස ඈත් කරලා මේක විතරක් කතා කරා හොරා. මේක තමයි වෙබ්සයිට් එකේ ගියේ. මේක තමයි Facebook එකේ දැම්මේ. මේක දැන් මේ ජනතාවට ටික ටික තේරෙනවා. මේ සංවර්ධනය නැවතුණා ලක් නෙවෙයි ආර්ථිකමය කඩා හැලිලා. විශ්වාසය විනාශ වෙලා. අපේ රට ගොඩ නැගෙන්න ඕන. ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. මම මුලින් හිතන්න ඕන මගේ රට ගැන. මගේ රට ගැන හිතලා ඕන මම අසල්වාසී රටේ තියෙන ප්‍රශ්නය ගැන හිතන්න ඕන. මේ රටේ දැන් මේ තියෙන මේ වෙනස වැරදි වෙනසක්. ඉතින් මේ වෙනසට වෙනසක් ඇති විය යුතු කාලය ඇවිල්ලා තියෙනවා කියන එකයි මම තමුන්වහන්සේලාට මතක් කරන්නේ.